රාවණා ගැන නැවතත් ලොකු කතාබහක් මේ දිනවල ඇති වෙලා තියෙනවනේ. ඉතින් මට අපේ ශ්‍රේෂ්ඨතම වාස්තු ශාස්ත්‍රවරයෙක් සමග රාවණාගේ තියෙන සම්බන්ධතාවයක් ගැන මතක් වුණා. ඔබ සමහර විට අහලා ඇති මය මතය පිළිබඳව. මය මතය කියන්නේ විශිෂ්ටතම වාස්තු ග්‍රන්ථයක්. වාස්තු ශාස්ත්‍රයේ අත්පොතක් විදියටත් මය මතය හඳුන්වනවා. මේ මය මතයේ අන්තර්ගත වෙන්නේ මය කියන ඍෂිවරයාගේ ඉගැන්වීම. මයමුනි මයාසුර කියන නම් වලිනුත් හඳුන්වනවා. මයාසුර ඇත්තටම අසුරයෙක්. අසුරයන්ගේ විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පියා විදියට මයාසුර නැත්තම් මයමුනිව හඳුන්වලා තියෙනවා. මේ මයමුනිත් රාවණත් අතර ඔබ නොදන්නා ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. මයමුනිටත් ඔහුගේ බිරිඳ වෙච්ච හේමා දෙවඟනටත් මයාවි සහ දුන්දුබී කියලා පුතුන් දෙදෙනෙක් ඉන්නවා. ඒ වගේම රූමත් දියණියක් ඉන්නවා මන්දෝදරී කියලා. මේ මන්දෝදරී තමයි රාවණාගේ බිරිඳ බවට පත් වෙන්නේ.